මිනිස්සුන්ට බොන්න ජලය නෑ. කුඹුරු අක්කර 100,000 ගාණක් සම්පූර්ණ විනාශ වෙලා නැති වෙලා මිනිස්සුන්ගේ ජන ප්‍රශංස වෙලා ගාව තමයි මම හිටියේ. අපි දැන් මාවිල්ලාරු යනවා මේ බඩු ටික ඩැක්ටි කරගන්න කියලා කිව්වා. LTT එක මෝටාර මේ කාලතුවක්කු අපිට දැන් ගහනවා. රට ඇතුලේ එක එක සත්ත්වවාදී ක්‍රියාකාරකම් යනවා LTT එකේ. දැන් ඔය එනකොට බස් වලට ගහනවා. ඉතින් එතකොට ඔය සරපොන්ස කැමැත්තුමාටත් මේ LTT මරාගෙන මම බෝම්බ කාරණයක් ඇවිල්ලා ගැහුවා. දවස් දැන් ඊට කලින් මාවිලාරු සොරව වැහුවා කියලාත් අපට ආරංචි වුණා. දවස් දැන් ඔය කාලේ මම හිටියේ ඔය මේ අතන මේ ජෙනරල් ප්‍රශංසවිල්ලා ගාව තමයි මම හිටියේ. ඊට පස්සේ දැන් සේර් ඔෆිස් එකට ඇවිල්ලා හදිස්සි දවල් කෑමට ඇවිල්ලා වෙනදාට කලින් ඔෆිස් එකට ගිහිල්ලා සර්. ඊට පස්සේ මේ මම දන්නේ මටත් ආරංචි වුණා මට කතා කරා මම ටක් ගාලා ඔෆිස් එකට ගියා. ඊට පස්සේ කතා කරලා රත්නායක මේ අපි දැන් මාවිල්ලාරු යනවා මේ බඩු ටික ලෑස්ති කරගන්න කියලා කිව්වා. ඒකම මට කිව්වා මේ 1SF COටයි 2SF COටයි කතා කරන්න ළඟම තිබුණේ වවුනියා මුනිමුරුප අපිට. ඊට පස්සේ දැන් මේ මං ඒ CO ලාට දෙන්න කියලා පන තව ඔෆිසර්ස්ලා වගේ ඇවිල්ලා අපි කතා කරලා කොහොම හරි වවුනියා චොපර් පෑඩ් එකට ගිහලා අපි හවස 3 වෙනකොට අපි මාවිලාරුවට ගියා. ඇත්තටම දැන් දවස් ගාණක් වෙනවා වෙද්දි මාවිලාරු වහලා. ඉතින් මිනිස්සුන්ට බොන්න ජලය නෑ. එතකොට ඇත්තටම අගාමි මාර විදිහට අපි දැක්කා උඩිනා යනකොට වැඩක් නෑ කියලා මේ කුඹුරු අක්කර 100,000 ගාණක් සම්පූර්ණ මේ විනාශ වෙලා නැති වෙලා මිනිස්සුන්ගේ සම්පූර්ණ අර ජන ජීවිතේ සම්පූර්ණ අඩා වෙලා තිබුණේ ඇත්තටම. අපි ගියේ මාවෙල්ලාරු ඉස්කෝලේට තමයි අපි ගියේ මාවෙල්ලාරු පාසලට. මාවෙල්ලාරු පාසලට ගිහලා අපි දැන් දාගෙන ගියා. තව ඉතින් මේ සම්බන්ධතා තිබුණා. ඉතින් ඔන්න ඊට පස්සේ ඒ වෙනකොටත් ඇත්තටම මේ දැන් LTT එක මෝටාර මේ කාලතුවක්කු අපිට දැන් ගහනවා. අපි කියන්නේ වැටෙනවා අපේ පිටිසවල වැටෙනවා. ඉතින් ඩැමේජ් වෙනවා හානි වෙනවා ඒවත් වෙනවා. ඉතින් කොහොම හරි ප්ලෑන් කරලා අවසානයේ මං හිතන්නේ ඊටාම කෙටි කාලයක් ඇතුළත මාවිල්ලාව ආරම්භ කරලා සමස්ත නැගෙනහිර මුදවා ගත්තා. මගේ මතකයේ හැටියට දවස් පොඩි ප්‍රමාණයක් මාස ගාණක් ගියෙත් නැත්තරම් අපි සම්පූර්ණ සමස්ත නැගෙනහිර මුදවා ගත්තා ඉතින්.